අද ඔක්තෝබර් මාසේ 27 වෙනිදා අලුත් සතියක් ආරම්භ වෙනවා. බලමු අපි මේ සතිය කොහොමද ගත වෙන්නේ කියලා. ඔයාගේ විස්තර අනුව මේ සතිය ගත වෙන්නේ කොහොමද කියලා බලමු. මේ ටැරොට් සෙෂන් එක ප්‍රෙස් කරලා තියෙන්නේ මාත් එක්ක නිරතුරුවම රැඳී සිටින ඔයා වෙනුවෙන්මයි. අපි එහෙනම් බලමු ඔක්තෝබර් මාසේ 27 අද සඳුදා මේ සතිය ගත වෙන්නේ කොහොමද කියලා. ගොඩක් දෙනෙක් ටැරොට් රීඩින් පර්සනල් රීඩින් වලට බුකින්ග්ස් දාගෙන තිබුණා. ඒ හැමෝගෙම රීඩින් මම කියපු වෙලාවට ඔයගලන්ට ලැබෙවි. එතෙක් ඉවසීමෙන් ඉන්න. මොකද රීඩින්ග්ස් ගොඩක් තියෙන නිසා හෙමින් තමයි බලන්න වෙන්නේ. කලබලයට මේව කරන්න බෑ. ඒක නිසා පොඩක් ඉවසීමෙන් රැඳී සිටින්න. අද දවස සඳුදා ඔයාගේ සියලු කටයුතු සාර්ථක වෙන දවසක්. ඒ වගේම ඔයාට මැජික් කාර්යයක් වගේ වැඩ කරන්න පුළුවන්. හැමෝගෙම උදව් ලැබෙනවා. තමන්ගේ සම්පත් ප්‍රයෝජනයට අරගෙන තමන්ගේ වපසරිය තුළ ඒ කාර්යයන් ඉටු කර ගැනීමට ඔයාට ශක්තිය, ධෛර්ය, වාසනාව තියෙනවා. ඉතින් අද දවස තුළ මැජිෂියන් කෙනෙක් වගේ මැජික් කාර්යයක් වගේ ඔයාගේ සියලු වැඩ කටයුතු ටික සාර්ථකව නිම කරගන්න. ඒ වගේම අඟහරුවාදා දවස ඔයාගේ කර්ම ශක්තියට අනුව ඔයාට කර්මය පළ දෙන දවසක්. ඒ කියනවා සුබ දේවල් කරලා තියෙනවා නම් ඔයාට සුබ පළ ගෙන දෙන දවසක්. ලොතරැයි වාසනාව තියෙනවා. ඒ දවසට ලොතරැයිපත් මිලදී ගන්න පුළුවන් ඔයාට. ඒ කියන්නේ තමන්ගේ වාසනාව තියෙනවා නම් ඒ දේවල් ඒ විදිහටම සිද්ධ වෙනවා. සුබ පළ දෙන දවසක් ඔයාට මේ දවස. බදාදා දවස ඔයාට සියලු කටයුතු සාර්ථකව කරගන්න දිව්‍ය ලෝකයෙන් අතක් ඇවිල්ලා වගේ හැම පැත්තකින්ම ඔයාට උදව් උපකාර ලැබෙනවා. ඒ වගේම තමන්ගේ ආදරය දිනා ගන්න පුළුවන්. තමන්ගේ ආදරයට තියෙන සියලු බාධා දුර වෙලා යනවා. ඒ වගේම තමන්ගේ රැකියාමය කටයුතු සාර්ථක වෙනවා. ව්‍යාපාරික කටයුතු සාර්ථක වෙනවා. ඒ වෙනුවෙන් තිබුණු බාධා හැම දෙයක්ම ඉවත් වෙලා ඔයාට යහපතක් උදා වෙන දවසක් වෙනවා. මම මේ කියන්නේ දවසක විස්තරය කියන්නේ දවසක පලාපල තමයි මේ කියන්නේ. මේ බදාදා දවස. බ්‍රහස්පතින්දා දවස ඔයාට නව ජීවිතයක් ලැබෙනවා. අලුත් ආරම්භයක් කර හිටපු වැඩ නවත්තලා අලුත් දෙයකට අත ගන්න ඔයාට පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ ඔයාගේ ජීවිතේම වෙනස් වෙන කාර්යයක් වේවි. ඒ කියන්නේ දීර්ඝ කාලීන වැඩකට හොඳ දෙයකට අත ගන්නවාට මේ දවස් තුල ශක්තිය තියෙනවා. ඒකට හොඳ එනර්ජි එකක් තියෙනවා. ඒ දේවල් පටන් ගන්න අරගෙන ඔයාට ඒ දේවල් සාර්ථකව කරගෙන යන්න පුළුවන්කම උදා වෙලා තියෙනවා. සිකුරාදා දවස ඔයාට ආධ්‍යාත්මික වශයෙන් ගොඩක් හොඳයි. ඒ කියන්නේ අධ්‍යාපනයේ වශයෙන්ත් හොඳයි. හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න සියලු දේවල් සාර්ථකව නිම කර ගන්නවට හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ තනියම තමන්ගේ වැඩේ සාර්ථකව කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ කියන්නේ විභාගයක් වුණත් ඔයාට හොඳ අඩිතාලමක් වටිනවා තමන්ගේ ඉගෙනීමේ කටයුතු සාර්ථකව කරගෙන යන්න. හැම දෙයක්ම ව්‍යාපාරික, අධ්‍යාපනය, රැකියාමය ඒ තත්ත්වය යහපත් අතට හැරෙන දවසක්. ඒ පිළිබඳව හොඳ තීරණ ගන්න සුබ දවසක් වෙනවා. එහෙමනම් මේ සතිය තුළ
ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙලා බලාපොරොත්තු ඉටු වෙලා කිසිම කරදරයක් නොවි තමන්ගේ හැම වැඩක්ම සාර්ථක වෙලා ඒ ජීවිතය යහපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනෙකටම.